ලෝකයේ කොතැනක සෙව්වත් හමු නොවන බන්දුලපෙතියා ලංකාව තුළත් හමුවන්නේ මේ ගලා බසිනා පුංචි දියපහරේ කිලෝමීටර 2කට ආසන්න වූ වපසරයක් තුළ වීම අවධානය යොමු කළ යුතු පසුබිමක්. කැලණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ උයේ මුල් දියතු පෝෂණය කරමින් හපුගොඩ රප්පිටිගල හා අල්පිටිය ආශ්‍රිතව ගලා බසිනා පුංචි දොළපාර බන්දුලපෙතියා නම් වූ මත්ස්‍යයාගේ වාසස්ථානය විදිහට හඳුන්වන්න පුළුවන්. බන්දුලපෙතියා මුල්වරට හඳුනාගන්නේ වර්ෂ 1991 ආචාර්ය රොහාන් පෙතියාගොඩ විද්වතානන් විදු ලොවට අනාවරණය කරන්නේ මත්ස්‍යයා මුල්වරට නිරීක්ෂණය කර සොයාගත් රංජිත් බන්දුල නාමය සිහිපත් කරනු පිණිසයි. බන්දුලපෙතියා මත්ස්‍යයා පිළිබඳව අපි මේ ගහණය මේ වෙනවිට අපි ස්ථාවර කරලා තියෙනවා. ඒ වගේම දැන් වර්ධනය වීම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි අනෙකුත් රාජ්‍ය ආයතන සහ ප්‍රජාමූලිකව ප්‍රජාව සමග සම්බන්ධ වෙමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජනවිදුම් කරන ඒකකය හා සම්බන්ධව. බන්දුලපෙතියා ජීවත් වන දොළපහර පිහිටා ඇත්තේ පෞද්ගලික ගොවිබිම් ආශ්‍රිතවයි. වනජීවී හෝ වන සංරක්ෂිත භූමියකට එය මායිම් වන්නේ නැහැ. මෙය බන්දුලපෙතියා සංරක්ෂණ කාර්යයේදී මූලිකවම මුහුණ දීමට සිදුවෙන අභියෝගයක්. බන්දුලපෙතියා සංරක්ෂණ ව්‍යාපෘතීන් හරහා පාසල් ළමුන් තරුණ ප්‍රජාව හා වැඩිහිටියන් ඉලක්ක කරගත් දැනුවත් කිරීම බන්දුලපෙතියා රැකගන්න බෙහෙවින්ම ඵලදායී වූ භාවිතයක් බවට පත් වුණා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව බන්දුලපෙතියා සාර්ථකව අභිජනනය කරලා තියෙනවා. අනාගත සංරක්ෂණ ව්‍යාපෘතිවලට භාවිතා කිරීම සඳහා මේ වන විට මසුන් 250ක පමණ සංරක්ෂිත ගහණයක් සත්වෝද්‍යානයේ සතුව මේ වන විට පවතිනවා. සත්වෝද්‍යානයට පැමිණෙන මහජනතාව දැනුවත් කිරීම ඊට අමතරව ඔබට දකින්න පුළුවන් මේ බන්දුලපෙතියා කියන විශේෂ වැදගත් මත්ස්‍යයාව. ග්‍රාමීය ප්‍රජාව බන්දුලපෙතියාගේ වාසයට ඉතිරිව ඇති දොළපහර රැක ගැනීමට විහිසෙනවා. විවිධ කණ්ඩායම් මෙතන පරීක්ෂණ වලට එනවා හඳුන්වලා දුන්නා කිසිම තැනක නැති මාළුවේ කියලා. ඒ නිසා පරිසර සංවිධානයක් බිහි කරගත්තා. ඒ පරිසර සංවිධානය හරහා මාළුවාගේ සංරක්ෂණය කටයුතු සඳහා මේ දෙපැත්ත තියෙන කුඹුරු ගොවිතැන් කිරීම සඳහා කාබනික පොහොර වර්ග ඉදලවල පුළුවන් තරම් මේ සමිතිය හරහා කටයුතු කරලා දුන්නා. මිහිමතින් සමු ගැනීමට ඉරණම ලියවී තිබූ පුංචි මාළු රංචුවක් රැක ගැනීමට ඉටු කළ පුරවැසි යුතුයකම බන්දුලපෙතියාගේ කතාවෙන් මනාකොට උගත හැකි.